හායි ඔයාලාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එන්න මේ පියෝනි ෆ්ලවර් එක හදන අමුද්‍රව්‍ය ටික තමයි මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ. සමහර අය හිතනවා මේක ගොඩාක් ගණන් වැඩි වැක්ස් එකකින් තමයි මම හදන්නේ කියලා. නෑ මමත් අර normal පාවිච්චි කරන වැක්ස් එකෙන් තමයි පාවිච්චි කරලා මෙන්න මේ ලස්සන ක්ලියර් පිරිසිදු මල හදලා තියෙන්නේ. ඉතින් ඉන්න මම ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් හැමෝම පාවිච්චි කරන පැරෆින් ඉටි කියන එක. මම මෙන්න මේක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් කිලෝ 5 පැක් එකක් විදියට තමයි එන්නේ කුට්ටියක්. එතකොට මේක තමයි මම පාවිච්චි කරන එක. එතකොට ඊළඟට මම පාවිච්චි කරන එක තමයි මේ කියන කුඩු එක. මේකට කියන්නේ අපි ස්ටැරික් ඇසිඩ් කියලා. අපි මේක පාවිච්චි කරන්නේ ඉටි පන්දම ටිකක් ඝන වෙන්න. එතකොට පත්තු කරන වෙලාව කියන්නේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම සුදු පාට වගේ පැහැයක් මේකෙන් ලබා දෙනවා. මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන 3ට 1 අනුපාතයෙන් තමයි අපි මෙන්න මේ ස්ටැරික් ඇසිඩ් එක පාවිච්චි කරන්නේ. තව මම මෙන්න මේ ෆ්ලවර් එක ලස්සන කරගන්න මෙන්න මේ කුඩු එක අපි උඩින් ඉහනවා. මොකද මේකේ අර ලස්සන දීප්තිමත් ගතියක් මේකට ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ චූටි ෆ්ලවර් එකට ඔයාලා බලන්නකෝ මම මේ ළඟට කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහේ කුඩු එක මෙන්න මේ විදිහේ මල් වල චුට්ට ගානවා. එතකොට මේකෙන් වෙන්නේ මේ ඔයාලට පේනවා හරිම දීප්තිමත් එළියක් පේනවා නිකන් දිලිසෙනවා වගේ. දිලිසෙන කුඩු පාවිච්චි කරන්නේ නැතුව තමයි මම මයිකා පවුඩර් කියන එක පාවිච්චි කරන්නේ. මේක හරිම ලස්සනයි. ඒ මොකද මේක අර උඩින් කලර් එක දැම්මම පස්සේ ෆ්ලවර් එකේ ලස්සන තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේවා තමයි පාවිච්චි කරේ. ඒ වගේම මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ ලැවෙන්ඩර් සුවඳ. මේ තියෙන මගේ ෆයිනල් අවුට්පුට් එක ඔයාලට පේනවා ඇති. මම ඊට පස්සේ මේක net එකකින් කවර් කරලා තමයි එයාට දුන්නේ.